හරි. අපි past tense වලත් කොටස් 4ම කතා කරලා ඉවරයි. හරි. මම හැමදාම කියන කාරණේ තමයි ඔහේ ඉගෙන ගන්නම් වාලේ ඉගෙනගෙන වැඩක් නැහැ. අපි මේවා මතක් කර අපි පාඩම් කරාද? අපිට මේක මතකද? අපිට පසුගිය කරුණු මතකද කියලා අපි මතක් කරන්න ඕනේ. හරි. ඒක නිසා අපි ඉගෙනගත්ත past tense වල කොටස් 4 කතා කරමු. මොනවද ඉගෙන ගත්තේ? මාත් එක්ක කියන්න. මොනවද ඉගෙන ගත්තේ? simple past, past continuous, past perfect continuous. Simple past, past continuous, past perfect continuous. අපි කතා කරමු පාවිච්චි කරන අවස්ථාව සහ ආකෘතිය. පළවෙනි එක simple past. අතීතයේ නිශ්චිත වේලාවක සිදු වූ දෙයක් ගැන කතා කරයි. ක්‍රියාපදයේ අතීත කාලය යොදයි. past continuous. අතීතයේ කාල පරාසයක කර හිටපු දෙයක් ගැන කතා කරයි. past නිසා was were, continuous නිසා ing. past perfect. අතීතයේ සිදු වූ දේවල් දෙකක් අතුරින් පළමුව සිදු වූ දෙය ගැන කතා කරයි. had එක්ක පිප්පි. past perfect continuous. ආරම්භයක් නැති අවසානයක් ඇති ක්‍රියාවක් ගැන කතා කරයි. had එක්ක been එක්ක ing. හරි. අපි වාක්‍ය ගොඩනගා ගමු මේ ආශ්‍රිතව. පළවෙනි වාක්‍යය. අම්මා අතීතයේ නිශ්චිත වේලාවක ඉව්වා. අපි simple past වලින් කියන්නේ අතීත නිශ්චිත වේලාවක වුණ දෙයක්. අම්මා අතීතයේ නිශ්චිත වේලාවක ඉව්වා. mother cooked. past continuous. කාල පරාසයක කර හිටපු දෙයක්. අම්මා උය හිටියා. mother was cooking. ඊළඟ එක අතීතයේ දේවල් දෙකක් අතුරින් පළමුව සිදු වූ දේ past perfect. අම්මා අතීතයේ දේවල් දෙකක් කරා. මුලින් කරේ අම්මා උයපු එක. mother had cooked. past perfect continuous. ආරම්භයක් නැති අවසානයක් ඇති. අම්මා උයන පටන් ගත්ත වෙලාව නම් මම දන්නේ නැහැ. හැබැයි ඉවර කරපු වෙලාව මම දන්නවා. mother had been cooking. අපි තව උදාහරණයකට යන්. ළමයි අතීතයේ නිශ්චිත වේලාවක සෙල්ලම් කරා. simple past වලින් කියන්නේ ළමයි අතීතයේ නිශ්චිත වේලාවක සෙල්ලම් කරා. children played. in the past continuous. අතීතයේ කාල පරාසයක කර හිටපු දෙයක් නේද? ළමයි සෙල්ලම් කර හිටියා. children were playing. in the past perfect. දේවල් දෙකක් අතුරින් පළමුව සිදු වූ දෙය නේද? හරි. අපි කියමු ළමයි අතීතයේ දේවල් දෙකක් කරා. මුලින් කරේ සෙල්ලම් කරපු එක. children had played. in the past perfect continuous tense. ආරම්භයක් නැති අවසානයක් ඇති. ළමයි සෙල්ලම් කරන්න පටන් ගත්ත වෙලාව නම් මම දන්නේ. නමුත් ඉවර කරපු වෙලාව නම් මම දන්නවා. children had been playing. එහෙනම් ආයි පාරක් මතක් කරමු. simple past අතීතයේ නිශ්චිත වේලාවකදී සිදු වූ දෙයක් ගැන කතා කරයි. ක්‍රියාපදයේ අතීත කාලය යොදයි. past continuous අතීතයේ කාල පරාසයක කර හිටපු දෙයක් ගැන කතා කරයි. was were එක්ක ing. past perfect දේවල් දෙකක් අතුරින් පළමුව සිදු වූ දෙයක් ගැන කතා කරයි. had එක්ක පිප්පි. past perfect continuous ආරම්භයක් නැති අවසානයක් ඇති ක්‍රියාවක් ගැන කතා කරයි. had එක්ක been එක්ක ing. mother cooked. Mother was cooking. Mother had cooked. Mother had been cooking. Children played. Children were playing. Children had played. Children had been playing. අන්න ඔහමයි අපි past tense එකේ කොටස් 4ත් ඉවර කරේ.